श्रीलंका शामुपाली महानिकाये कल्याणी सामग्री धर्म महासंघ सभावे केपुलगुल पार्श्वे महोपाध्याय प्रधान संघनायक यमदुलवत्त आकिस्रारामे मतुगुम श्री सुदर्शनारामेयन आदि विहारगणे आधिपत्य धरण एवगेम मतुगुम शासनारक्षक बल मंडले कल सभापति अपगे गुरुदेवोत्तम नम කියන අවසරයි යඩදොළවත්තේ චන්ද්‍රශ්‍රී නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම අද මේ ස්ථානයේ අපගේ කාරුණික ආරාධනය අනුකම්පාවෙන් ඉවසා ධර්මදේශනය සඳහා වැඩමවා වදාළ අපගේ කල්යාණ මිත්‍ර නම කියන අවසරයි අලවතුගොඩ මෛත්‍රී මූර්ති ස්වාමීන් වහන්සේ වරප්‍රමුඛ වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි मतुगुम खंडांगर मध्य महाविद्यालये 1991 सामान्य पेल सह 94 उසස් පෙළ දෑරු ශිෂ්‍ය කණ්ඩායමේ සියලුම සහෝදර සහෝදරයන් අපි තාම ගෞරවයෙන් මේ අවස්ථාවේ සිහිපත් කරනවා මේ ස්ථානයට පැමිණ සිටිනවා ඒ වගේම අද මේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනය අන්තර්ජාලය ඔස්සේ මේ ස්ථානයේ නොපැමිණි අපේ ආදරණීය සහෝදර සහෝදරයන් සහ පින් කැමති ධර්මයට ලැබී ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය ඔස්සේ ශ්‍රවණය කිරීමේ පහසුකම අපේ කණ්ඩායමේම අපේ සහෝදරයෙක් අපේ ආදරණීය සම්පත් පූර්ව විසින් ඒ පසුබිම ඒ තාක්ෂණික පැත්ත සකස් කරලා තිබෙනවා. ඒ කාරණය මතක් කරන ගමන්ම අද තව දවස් දෙකකින් උදාවන පොසොත් පොහොය නිමිති කරගෙන මේ විශේෂ ධර්ම දේශනය පළාතේ පින් කෙතක් ඊටාම වන්දනීය පුණ්‍ය භූමියක් ලෙස අපි අතර ගෞරවයට පාත්‍ර වී තිබෙන අපගේ නායක මාහිමිපාණන් වහන්සේගේ නොමද කෘතහස්ත අපරිමිත ශ්‍රමයෙන් නිර්මාණය කරන ලද්දා වූ ඓතිහාසික යටදොළවත්ත ශ්‍රී වාගීස්වරාරාම විහාරස්ථානයේ අභිනව ධර්ම මන්දිරයේ ඉඳලා මේ ධර්මදේශනය සංවිධානය කරන්නට 91 කණ්ඩායම තීරණය කළේ කරුණු කීපයක් නිසා. පළවෙනි කාරණය තමයි විශේෂයෙන්ම අපේ කණ්ඩායමේ සම්බන්ධීකරණ කමිටුවේ මූලිකත්වයේ දරන අපේ සුමිත්‍රා ගුල්මිනී සහෝදරිය තාම බරපතල වෙහසක් අරගෙන විශේෂ මහන්සියක් අරගෙන අපි සියලු දෙනාට කතා කරලා සියලු දෙනා සමග තාම සුහද සාකච්ඡා ශ්‍රේණියකින් අනතුරුව පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්මදේශනය සූදානම් කරේ එකක් අපි ඔබ වහන්සේට ඉදිරිපත් කරනවා මේ ලයිස්තුව නම් වශයෙන් පින් අනුමෝදන් කිරීම සඳහා ධර්මදේශනයේ අනතුරුව හැබැයි ආරම්භයේදී අපි මතක් කරන්නේ අපේ කණ්ඩායමේ ඉඳලා පහුගිය අවුරුදු දශක ගණනාව තුල අපි පාසලේ මුල ගැහුවේ 1980 වකවානුවේ ඒ ඉඳලා 1994 පාසලේ අස්වැදතුරු ඉන් පසුවත් මේ දක්වා අපත් සමග සහෝදරත්වයෙන් සෙනෙහසින් මිත්‍රත්වයෙන් මෙලේ හිටපු අපේ ආදරණීය සහෝදර සහෝදරයන් කීප දෙනෙක් මේ වෙනකොට මිය පරලොව කියලා තිබෙනවා. ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම අපේ කණ්ඩායමේ දැනට රෝගීව සිටින සහ සුවය ලබමින් සිටින ආදරණීය සහෝදර සහෝදරියන් කීප දෙනෙක් සිටිනවා. ඒ සියලු දෙනාට සුවය ඉක්මන් සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම අපි සියලු දෙනාට ශිල්ප ශාස්ත්‍ර හදාරන්නට මහා දායකත්වයක් ලැබුණු අපේ ගුරුවරියන් ආචාර්ය මහත්මීන් සැලකියුතු පිරිසක් මිය පරලොව ගිහිල්ලා තිබෙනවා. ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ අපේ කණ්ඩායමේ මියගිය අපේ කණ්ඩායමේ සහෝදර සහෝදරියන්ගේ මියගිය දෙමව්පියන් ඥාතීන් සමහර අවස්ථාවලදී තාමත් කලාතුරකින් දුවා දරුවන් මියගිය පිරිස සිටිනවා. ඒ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සහ රෝගීව සිටින දරුවන් සහ ඥාතීන්ට සුවය ප්‍රාර්ථනා කිරීම සහ අවසාන වශයෙන් කණ්ඩායමේ සියලු සමාජිකාවන්ට සහ පෞසුජීවත්ව සිටින පවුල්වල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීම මේ අගනා මහානීය පින්කමේ ආරම්භය හැටියට ආරම්භයේදී මා සඳහන් කරන්නට කැමතියි. ඒ නිසා මේ කාරණය පෙරදරි කරගෙන තමයි සමහර විට අද විශේෂ දුරබැහැරක් ගෙවාගෙන අපේ කණ්ඩායමේ භූදර සහෝදර සහෝදරියන් මේ ස්ථානයට සම්ප්‍රාප්ත වෙලා පැමිණලා ඉන්නේ. ඒ වගේම මේ වෙනකොට පැමිණෙන්නට බැරි විදේශගතව සිටින අපේ ආදරණීය සහෝදරයන් අන්තර්ජාලය ඔස්සේ මේ වැඩසටහන මේ ධර්මදේශනයේ ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙමින් සිටිනවා.
ධර්මදේශනයේ සංවිධානය කිරීමට අපි මේ පන්සල් විහාරස්ථානයේ පැමිණිලා නායක මාහිමිපාණන් වහන්සේ පින්වත් වහන්සේ සමග කරපු සාකච්ඡාවේදී අපි තීරණය කළා විහාරස්ථ දායක සභාවටත් නායක මාහිමිපාණන් වහන්සේ හරහා වහන්සේගේ අනුදැනුම මාර්ගෝපදේශය සහ මඟ පෙන්වීම මත අපේ සියලුම මේ විහාරස්ථානයේ සතර පෙරේ දායක මහත්මීන්ගෙන් පුළුවන් අයට හැකි හැම කෙනෙකුටම මේ ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වන්න ආරාධනා කරන හැටියට උන්වහන්සේගෙන් වැකපත් ඉල්ලීමක් කරා. අපිට පේනවා ඒ ඉල්ලීම අනුව විශේෂයෙන්ම යටදොරවත්ත ශ්‍රී වාගීස්වරාරාමයේ සතර පෙරේ දායක මහත්මීන් බොහෝ දෙනෙක් අපි දන්නා හඳුනන අය මේ ස්ථානයට අද ධර්ම ශ්‍රවණය සඳහා සම්ප්‍රාප්ත වී තිබෙනවා. ඒ නිසා මේ සියලු දෙනා 91 94 කණ්ඩායමේ සහෝදර සහෝදරයන් වෙනුවෙන් ඉතාමත්ම පින් සිතින් දෙතියෙන් පිළිගන්න අතරම මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ කණ්ඩායමේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කර්නල් ජානක සිරිවර්ධන සහෝදරයාට ස්වාමීන් වහන්සේ සඳහා දහත් පට්ටිය පූජා කරලා ධර්මදේශනයේ සඳහා වහන්සේට ආරාධනා කිරීමේ චාරිත්‍රය වතාවත ඉෂ්ට කරන හැටියට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं तृतीयंपि संघं शरणं गच्छामि पाणातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेर मध्यपमादट्टाना वीरमणि सिक्खापदं समादियामि दई साधुकार्य पड़ा दई वाड़ी में समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सकलमुखदं धम्मश्रवणकालो
ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මග්ගංගානි මග්ග සම්පයුක්තකානං ධම්මානන්තං සමුට්ඨානානං ච රූපානං මග්ග පච්චේන පච්චයෝති. යටතලවත්ත ශ්‍රී වාචිසාරාමයේ මතුගම ශ්‍රී සුදර්ශනාරාමයේ ඇතුළු විහාරගණී ආධිපත්‍ය උසලන කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කැකුලන්දල විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක අගලවත්ත ශ්‍රී ප්‍රතිරාජ පිරිවෙන්නේ හිටපු පරිවේනාධිපති මතුගම ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ වත්මන්ගලු සභාපති මහෝපාද්‍යය නම් කියන්නට අවසරයි. යටදොළුවත්තේ චන්දසිරි අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ වැඩ වාසය කරන ගරුතර සම්භාවනීය මහා සංඝරත්නයන් අවසරයි. අද දිනේදී මේ සැදැ භාගයේ මේ පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ ඉතාමත් වැදගත් වටිනා කියන සම්භාවනීය පින්කමක් සිදු කිරීම සඳහා මතුගම CWW කන්නන්දර මධ්‍යම විද්‍යාලයේ 1991 සාමාන්‍ය පෙළ හා 1994 උසස් පෙළ විභාගයේ ඒ දිනවල පෙනී සිටි එම විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතින් ඊට පෙර ඒ කන්නන්දර මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනු ලැබූ ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළුව පසුවත් සියලු දෙනාම එකතු වෙලා විශේෂයෙන් 1991 හා 94 කාලවලදී සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණ මේ පින්වතුන්ගේ මූලිකත්වයෙන් දායකත්වයෙන් සහභාගීත්වයෙන් හා ඒ අයගේ එකතු වීම තුළින් අද දිනේදී මේ සුවිශේෂී වූ වැදගත් වටිනා කියන කටයුත්තකට මුල පුරලා තියෙනවා. අද මේ පින්කම තමයි එහි ආරම්භය. ඉතින් දිගටම මේ සංවිධානත්වයෙන් දිගටම විවිධ මාධ්‍යවලින් පින්කම් කරන්න කුසල් කරන්න තම සමකාලීන හිතමිත්‍රාදීන් එකතු කරගෙන ඒ කටයුත්ත දිගටම සිදු කරන්නට ඒ අය අදිෂ්ඨාන කරගෙන තියෙනවා. ඒ වගේම කතිකාවතක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අපි හෘදයාංගම සුබ ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා CWW කන්නන්දර මධ්‍ය මහා විද්‍යාලයේ 1991 හා 94 කාලවලදී සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයේ පෙනී සිටි දැනට ශ්‍රී ලංකාවේ වැදගත් වටිනා කියන විවිධ රැකියාවන් වල නිරත වෙමින් ඒ වගේම ඒ විශ්‍රාම ගනිමින් නොඑක ආකාරයෙන් රටට ජාතියට ආගමට තමන්ගේ සේවාව ලබා දුන්න මේ ආදි ශිෂ්‍ය මහත්ම මහත්මීන් සියලු දෙනාටම ඒ වගේම මේ සඳහා සහභාගී වුණ අපේ දායක දායිකාවන් අපේ පින්වත් මව්වරු පියවරු ඇතුළු සංවිධායක මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාටම සහභාගී වූ ඔබ හැම දෙනාටම සුබ ප්‍රාර්ථනා කරන ආශිර්වාද කරන අද මේ ආරම්භ කළ මේ වැදගත් පින්කම් මාලාව
මින් ඉදිරියට මීටත් වඩා සාර්ථකව සිදු කරගන්න ශක්තිය, ධෛර්ය, බලය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවය ඔබ හැම දිනාටම ලැබේවා. පින්වත් ඔබ සියලු දෙනාම වාසනාවන්ත පින්බර අනාගතයක් වේවා, ශතක් ශාන්තියක්ව සැලසේවායි කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේට දින කීපයකට සෑහෙන කාලයකට ඉස්සෙල්ලා මේ පින්කම පිළිබඳවත් මේ සංවිධානය පිළිබඳවත් අපිට අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට ඉතින් මේ සංවිධායක මණ්ඩලය අපේ පින්වතුන් ඇවිල්ලා සිත්පත් කරා, මතක් කරා. ඉතින් මේ මූලික සාකච්ඡාවලට අනතුරුව බොහෝ වෙහෙස මහන්සි වෙලා කාලය, ශ්‍රමය, ධනය, ශක්තිය කැප කරලා අද මේ උතුම් පින්කම පවත්වන සමාරම්භක අවස්ථාව, වටිනා කියන වාසනාවන්ත අවස්ථාවට අපි හැමෝම දැන් සහභාගී වී සිටිනවා. දැන් මේ අවස්ථාව යෙදී තිබෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මය ධර්ම දේශනාවක් වශයෙන් සිදු කරන්නටයි මේ අවස්ථාව. ඉතින් මේ වෙලාවේ මම මේ පින්වතුන්ට පැහැදිලි කිරීම සඳහා මගේ මාතෘකාවේ විදිහට තියාගත්තේ ඔබට අපිට විතරක් නෙමෙයි, දෙවියන් සහිත මුළු මහත් ලෝකයාටම වැදගත් වෙන වටිනා කියන ධර්ම කාරණාවක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න. මේ පින්වතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍ය ලෝකයට වැඩම කළා දෙවියන්ට බණ කියන්නේ. ඒ දෙවියන්ට කියපු බණවලට අපි කියනවා විජම් බණ කියලා. අපි අභිධර්මයේ කියලා කියනවා. එතකොට මේ දෙවියන්ට දේශනා කරපු බණ පළවෙනි, දෙවෙනි, තුන්වෙනි ධර්ම සංගායනාවන් වලදී වෙනම පිටකයකට අයිති වුණා. ඒකට අපි කියනවා අභිධර්ම පිටකය කියලා. මේ අභිධර්ම පිටකයේ තියෙන ප්‍රකරණ 7ක්. මේ ප්‍රකරණ 7 අවසාන ප්‍රකරණය තමයි ප ဋ ාණ ප්‍රකරණය කියලා කියන්නේ. අපේ උපාසක උපාසිකාවන් ඔය කතරගම කිරිවීර ළඟ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස, කලුතර බෝධීන් වහන්සේ ළඟ, ඒ වගේම රුවන්වැලි සෑය වගේ ලංකාවේ සුවිශේෂී පුණ්‍ය භූමියන් වල ස්ථානවලට ගිහිල්ලා අය සජ්ජායනා කරනවා. ඒ ප ဋ ාණ සජ්ජායනා කියලා. මේ ප ဋ ාණ සජ්ජායනා කරනවා කියලා මේ කරන්නේ ඒ ප්‍රත්‍යදේශනාවල තියෙන මූලික මාතෘකා පමණක් සජ්ජායනා කිරීම. මේක අභ්‍යන්තරේ නෙමෙයි. ඒවට අපි කියනවා මාතිකා දේශනා කියලා. එතකොට මේ සජ්ජායනා කරන ප්‍රත්‍ය 24 බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ ප ဋ ාණ ප්‍රකරණේ මේ විශ්වයේ යම්තාක් සත්වයෝ ජීවත් වෙනවා නම් ඔබ අප විතරක් නෙමෙයි, මේ ලෝකයේ පෙනෙන නොපෙනෙන දුර ළඟ ඉන්න දෙවියන්, මිනිසුන්, මරුන්, බඹුන් සහිත මුළු මහත් සත්ව ප්‍රජාවම මේ සසරේ සැරිසරන්නේ. එහෙමත් නැත්නම් මේ ඉපදෙන මැරෙන සසරින් ගොඩ යන්නේ නැත්තේ මෙන්න මේ හේතු නිසා. ඒ වගේ හේතු 24ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ හේතු 24න් එක හේතුවක් ගැන මේ පින්වත්තුන්ට කරුණු කීපයක් පැහැදිලි කරලා දෙන්න තමයි මම අදහස් කරන්නේ. මේ හේතුව තමයි මග්ග ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට ප්‍රත්‍ය කියන එකේ සිංහල තේරුම තමයි හේතු කියලා කියන්නේ. මග්ග කියලා කියන්නේ මාර්ගයට. මාර්ගය කියනවා යම්කිසි දිශාවකට, යම්කිසි ස්ථානයකට, යම්කිසි ඉලක්කයකට පමුණවන ස්වභාවයට මඟ පෙන්වනවා කියලා අපි කියනවා. මාර්ගය දැන් මෙහි ඉඳලා මතුගමට යන්න පාරක් තියෙනවා. කලුතරට යන්න පාරක් තියෙනවා. කොළඹට යන්න පාරක් තියෙනවා. මේ මාර්ගය කියලා කියන්නේ ඒකට. යම්කිසි ස්ථානයකට, යම්කිසි දිශාවකට, යම්කිසි ඉලක්කයකට සත්වයාව පමුණවන නිසා මේවට කියනවා මාර්ග කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මාර්ගය ගැන මේ පින්වත්තුන් මීට කලින් ඕනතරම් බණ අහලා ඇති. අපි කතා කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා.
ඉතින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. නමුත් අපි හිතනවාට වඩා වැදගත් කරුණු කීපයක් මේ ප්‍රත්‍ය දේශනාවල මග්ග ප්‍රත්‍යයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒක මම තෝරගත්තේ මේ පින්නතුන් දැන් අද මේ ආරම්භ කරන්නේ ඒ වගේ සුවිශේෂී කටයුත්තක්. මේක අදින් අවසන් වෙන දෙයක් නෙමෙයි. අනාගතයේදී තව විවිධ මාන්දිලියේ පින්කම් කරන්න මේ සමකාලීන ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැස්වීමට නියමිතව තියෙනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවකින් ආරම්භ කළාට අනාගතයේදී මේ සමාජිකාවන් මොන වගේ දෙයක් කරයිද කියලා කවුද දන්නේ? සමහර විට විවිධ මාදිලියේ මහේශාක්‍ය මහා පින්කම් කරන්න ඉඩ ප්‍රස්තාව තියෙනවා. එතකොට ඔබ අද මීට පෙර තීරණය කළා අද මේ වගේ පින්කමක් කරලා මේ කටයුත්ත ආරම්භ කරන්න. දැන් ඔබ යම්කිසි දිශාවකට යම්කිසි පැත්තකට හැරිලා තියෙනවා. මේ සමාජිකාවෝ සියල්ලම තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය, ශක්තිය මේ හැම දෙයක්ම කැප කරලා තමන්ගේ සමකාලීනයන් හා එක් වෙලා දැන් ඔබගේ ජීවිතයේ ඔබ යම්කිසි දිශාවකට හැරිලා තියෙනවා. මේකේ තියෙන වැදගත්කම, මේකේ තියෙන වටිනාකම, මේක මොනතරම් අපේ ජීවිතයට වැදගත්ද? මේ වැදගත්කම අපි තේරුම් ගන්න ඕනේ. අන්න ඒකයි මම මේ වගේ දේශනාවක් මාතෘකාවේ තියාගන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක නිර්වාණ මාර්ගාංගයක් විතරක් විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ප ဋ ාණ දේශනාවේ මේ මාර්ගය පෙන්වා වදාළේ සුගති හා නිර්වාණ මාර්ගාංග කියලා. මේකෙන් නිවන් දකින්න විතරක් නෙමෙයි සුගතියේ උපදින්නත් උදව් කරනවා. මග්ගංගානි මග්ග සම්පයුක්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං මග්ගපච්චේන පච්චෝ. එනං මේ කියන මාර්ගාංග ඔබව අපිව නිවනට පමණක් නෙමෙයි සුගතියට පමුණවනවා. නම් සුගතිය කියලා කියන්නේ ලෞකික විපාකයක්. ඒක කාමාවචර වෙන්න පුළුවන්, රූපාවචර වෙන්න පුළුවන්, අරූපාවචර වෙන්න පුළුවන්. ඒක කොහේ විපාක දුන්නත් ඒක ලෞකික විපාකයක්. නිර්වාණ මාර්ගාංග නිවන කියලා කියන්නේ ලෝකෝත්තර විපාකයක්. එතකොට මේ පින්නතුන්ට තේරෙනවා ඇති මේ මාර්ගාංග තුල විපාක වශයෙන් ගත්තාම ලෞකික ලෝකෝත්තර කියන මේ විපාක දෙවර්ගයේම දීමේ හැකියාව, ඇති කිරීමේ හැකියාව මේ තුල පවතිනවා. එතකොට මෙතන තියෙනවා පාලි වචන, ඒ වගේම අපිට ආගන්තුක වචන මේ තුල තියෙන්න පුළුවන්. නමුත් ඔබ අධෛර්යමත් වෙන්න එපා, තේරෙන්නේ නැහැ කියලා හිතන්න එපා. අපි මේක තේරුම් ගන්න උත්සාහ කරමු. බුදුරජාණන් වහන්සේ මේ මාර්ගාංග 8ට අමතරව දුගති මාර්ගාංග කියලා තව මාර්ගාංග 4ක් ගැන දේශනා කරලා තියෙනවා. ප ဋ ාණ ප්‍රකරණේ මාර්ගාංග එක්කම 12ක් තියෙනවා. අපි ඉගෙනගෙන තියෙන්නේ මාර්ගාංග 8ක් ගැන විතරයි. නමුත් මාර්ගාංග 12ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිච්ඡා වායාම, මිච්ඡා ආජීව, ඔය විදිහට තව මාර්ගාංග 4ක් එකතු වෙලා තියෙනවා. එක්කම මාර්ගාංග 12ක් ගැන සඳහන් වෙනවා. එතකොට මේ දුගති මාර්ගාංග ගැන නෙමෙයි මම කතා කරන්න අදහස් කරන්නේ සුගති හා නිර්වාණ මාර්ගාංග ගැන. එහෙනම් මේ ටික අපේ ජීවිතයේ මතු අනාගතයේ අපිට ලෞකික වශයෙන් ලෞකික ජීවිතය සැපවත් කරගන්නට, ඒ වගේම ලෝකෝත්තර වශයෙන් නිර්වාණ ධාතුව සෝසේ අවබෝධ කරගන්නටත් උදව් කරන වැදගත් වටිනා කියන ධර්ම කාරණා ටික. දැන් මේ ආරම්භය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය කියන මාර්ගාංගයෙන් ආරම්භ වෙලා සම්මා සමාධි කියන මාර්ගාංගයෙන් අවසන් වෙනවා. මේ මාර්ගාංග ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන මේ පින්නතුන් ඕනෑතරම් බණ අහලා ඇත. දැන් මේක ගත්තාම නිකන් බරපතල මාතෘකාවක් විදිහට තමයි අපිට තේරෙන්නේ. නමුත් මේක බොහොම සරල විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
මේ සම්මා දිට්ඨිය කියන මුල්ම මාර්ගාංගය ගැන සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනාවක් මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ තියෙනවා සම්මා දිට්ඨි සූත්‍රය කියලා. ඒ සම්මා දිට්ඨිය කියනකොට අපේ හිතට එකපාරට වෙන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන තියෙන අවබෝධඥානය. මේක මේ මාර්ගාංගවල එහෙම නැත්නම් සම්මා දිට්ඨියේ අවසානය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන යමෙක්ට අවබෝධයක් තියෙනවා නම් ඒ කෙනා මාර්ගඵල ලබපු කෙනෙක්. දුක්ඛේ ඥානං කියන්නේ දුක ගැන තියෙන ඥානෙ, දුක්ඛ සමුදය ඥානං කියලා කියන්නේ දුකට හේතුව ගැන තියෙන ඥානෙ, දුක්ඛ නිරෝධේ ඥානං කියන්නේ නිවන ගැන තියෙන අවබෝධය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියලා කියන්නේ මාර්ගය ගැන තියෙන අවබෝධය. ඉතින් ඔය හතර ගැන යම් කෙනෙක් අවබෝධ කරගත්තා නම් එයා මාර්ගඵලලාභී. සෝවාන් වෙන්න පුළුවන්, සකදාගාමී වෙන්න පුළුවන්, අනාගාමී වෙන්න පුළුවන්, රහත් වෙන්න පුළුවන්. එහෙනම් ඔය අවසානය මේකේ ආරම්භයක් තියෙන්න ඕන. පටන් ගන්න තැනක් තියෙන්න ඕන. එහෙනම් සම්මා දිට්ඨිය කියන එකේ ආරම්භයක් තියෙන්න ඕන. එහෙනම් සම්මා දිට්ඨිය කියන එක කොතනින්ද ආරම්භ කරන්නේ? අනිත් දේ තමයි මේ සම්මා දිට්ඨිය කියන එකට අපිට දීලා තියෙන නිර්වචනය. එහෙම නැත්නම් මේක සිංහලෙන් හඳුන්වන මේ හැඳින්වීම සාර්ථක හැඳින්වීමක්ද? දැන් සම්මා දිට්ඨිය කියලා කිව්වහම අපි කවුරුත් දන්නේ මොන දැකීම කියලාද? යහපත් දැකීම කියලා. එතකොට මේ යහපත් දැකීමයි කියන මේ වචන පෙළ මේ සම්මා දිට්ඨිය කියන මේ මාර්ගාංගයේ හැඳින්වීමට ප්‍රමාණවත්ද? ඒක ඔබ තීරණය කරන්න. අවශ්‍ය කරුණු ටික මම ඔබට ඉදිරිපත් කරන්න. මොකද මේක හරියම වටින කියන දෙයක්. අපේ ජීවිතේට වැදගත් දෙයක්. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන එක හැදෙන්නුවේ සූත්‍ර පිටකේ හඳුන්වලා තියෙන්නේ ඔය මම පෙර කියපු විදිහට. ඊට අමතරව සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරපු දේශනාවක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. මම කලින් මේ පින්නතුන්ට කිව්වා. මොකද ඒ සම්මා දිට්ඨි සූත්‍රය කියලා. මේ සම්මා දිට්ඨිය කියන සූත්‍ර දේශනාව ආරම්භ කරන්නේ සරියුත් මහරහතන් වහන්සේගෙන් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අහනවා කතමං චාවසෝ සම්මා දිට්ඨිය. ස්වාමීනි මොකද්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ? මේ වෙලාවේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා ඉදාවසෝ ආර්ය ශාවකෝ කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. මොකද්ද මේ කියන්නේ? කුසලංච පජානාති කුසල් කියනකොට තේරෙනවා කුසල් කියන පින්දහම්නේ. පජානාති කියලා කියන්නේ දැනගන්නවා කියන එක. ඒක නිකම්ම නිකම් දැනගන්නවා නෙමෙයි විශේෂයෙන් දැනගන්නවා. එහෙනම් හොඳට දැනගන්නවා. මොකද්ද දැනගන්නේ? මේ කුසලයයි කියලා හොඳට දැනගන්නවා. කුසල මූලංච පජානාති කුසල මූලය ගැන හොඳට දැනගන්නවා. අකුසලංච පජානාති අකුසලයේ ගැන හොඳට දැනගන්නවා. අකුසල මූලංච පජානාති අකුසල මූලය ගැන හොඳට දැනගන්නවා. මේකට අපි කියනවා කම්මස්සගත සම්මා දිට්ඨිය කියලා. මුලින්ම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ආර්ය ශ්‍රාවකයා විසින් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ විසින් තෙරුවන් සරණ ගිය මේ පින්වතුන් විසින් ඇති කරගත යුතු මුල්ම සම්මා දිට්ඨිය එහෙම නැත්නම් මේ මාර්ගයේ ගමන් කරන හැම දෙනා විසින් ඇති කරගත යුතු මූලික ගුණ ධර්මය මෙන්න මේක. මේ බුද්ධ ශාසනයේ තියෙන අත්තිවාරම මේක. මේ අත්තිවාරම උඩ තමයි සියලුම ගොඩනැගිලි ඉදි කරන්නේ. මේ කර්ම විපාක ගැන කුසලයේ අකුසලයේ ගැන හරියට අවබෝධයක් නැතුව ඒ ගැන නිවැරදි අවබෝධයක් දැනුමක් තේරුමක් නැතුව ඉදිරියට වඩන ගුණධර්ම නෙවෙයි කියනවා නෙමෙයි ඒවා වැඩි කල් පවතින්නේ නැහැ. ඒ වැඩි කල් පවතින්නේ නැත්තේ මොකද? මූලිකව ඇති කරගත් යුතු මේ අවබෝධය ඇති කරගෙන නැති නිසා. ඒක නිසා මේ පින්වතුන් එහෙමයි කියනවා එහෙම නෙමෙයි.
සමස්ත සමාජයක් විදිහට මෙන්න මේ දේ මේ පින්නතුන් තුළ ලෝකයා තුළ තිබිය යුතුයි කියන එකයි මම අදහස් කරන්නේ. දැන් මේ පින්නතුන් කල්පනා කරලා බලන්න. බුදුරජාණන් වහන්සේ ළඟට බණහන්න ආපු අය, ඒ අය විවිධ ආගම්, විවිධ මත, විවිධ දෘෂ්ටිවල හිර වෙලා හිටපු උදවිය හිටියේ. මොකද බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා 62ක් ආගම් මුල් කරගෙන හරියට බ්‍රහ්මයා එළපු දැලක් වගේ ඉන්දියාව පුරා පුදුමාකාර දෘෂ්ටි මතවාද පැතිරිලා තිබුණා. ප්‍රධාන ආගම් 62යි තිබුණේ. නමුත් ඒ වගේ අතු ශාඛාවන් ගත්තාම මෙච්චරයි කියලා කියන්න බෑ. පුදුමාකාර විදිහට ඒකනේ බ්‍රහ්ම ජාල කියලා කියන්නේ. බ්‍රහ්ම ජාල කියලා කියන්නේ බ්‍රහ්මයා අයලපු දැල කියන එක. ඒ වගේ ඉන්දියාවේ පුදුමාකාර විදිහට පුදුම ආගම් මතවාද පැතිරලා තිබුණා. ඉතින් ඒ අතරින් තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවේ බණහන් ඒ වගේ මත දරපු අය. ඉතින් මේ මත දරාපු අයට බුදුරජාණන් වහන්සේ සමහර අයට වැඩි ධර්ම දේශනා කළේ නැහැ. වැඩි වෙලාවක් බණ කිව්වේ නැහැ. සමහරුන්ට එක බණක් නෙමෙයි බණ ගොඩාක් කියලා තියෙනවා. නමුත් මාර්ගඵල ලැබුවේ නැහැ. දැන් බලන්න කොසල් රජතුමා මොනතරම් පින්වත් රජෙක්ද කියලා බලන්න. කෝසල සංයුක්තය කියලා වෙනම සංයුක්තයක් තියෙනවා කොසල් රජතුමාට කියපු බණ. මම හිතන්නේ මේ බුද්ධ ශාසනයේ එච්චර බණ කියලා නැහැ කාටවත්. කොසල් රජතුමාට තරම්. නමුත් කොසල් රජතුමා මාර්ගඵල ලැබුවද? ලැබුවේ නැහැ. ඊගාවට බලන්න බිම්බිසාර රජතුමා. බිම්බිසාර රජතුමාට මහලොකු බණක් කිව්වද? කිව්වේ නැහැ. නමුත් එතුමා සෝවාන් මාර්ගඵලය ලැබුවා. සෝවාන් වුණා. ඒ වගේම තව රජවරු ඉන්නවා. එයා මාර්ගඵල ලැබුවේ නැහැ. නමුත් එයාට බණ කියලා තියෙනවා. ඉතින් මෙතන තියෙනවා මේ පුද්ගලයාගේ විවිධත්වය. මේ විවිධත්වය එහෙම නැත්නම් මේ වේගයෙන් ධර්මය අවබෝධ කරගන්නවා, වැඩි දේශනා කරන්න උවමනා කරන්නේ නැහැ. සමහරවිට ගොඩක් දේශනාවන් දේශනා කරනවා නමුත් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේකට තියෙනවා හේතුවක්. මේකට තියෙනවා මේ අභ්‍යන්තරව ගොඩනැගිය යුතු ගොඩ නගාගෙන යා යුතු යම්කිසි ශක්ති බලවේගයක්. ඒ ශක්ති බලවේගයට තමයි අපි කියන්නේ කුසල ශක්තිය කියලා. ඒ කියනවා අපි දැන් මේ පින්නතුන් මෙහෙම කල්පනා කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට අපි බුදුහාමුදුරන්ට වඳිනවා භගවා කියලා කියනවා. නේ? ඇයි බුදුරජාණන් වහන්සේට භගවා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ භාග්‍යවන්තයි කියන එක. නේ? එතකොට බුදුරජාණන් වහන්සේට භාග්‍ය ධර්ම කීයක් තිබුණද? බුදුරජාණන් වහන්සේට භාග්‍ය ධර්ම 6ක් තිබුණා. එතකොට භාග්‍යවන්තයි කියලා කියන්නේ මේ මොකටද? දැන් අපි අතරත් තියෙනවනේ හරි වාසනාවන්තයා කියනවා, හරි පින්වන්තයා කියනවා, හරි වාසනාවන්ත මුණක්, සිරියාවන්ත මුණක් කියනවා. එහෙම කතා කරන්නේ නැද්ද අපි? කරනවා. සමහරව හඳුන්වනවා. මෙන්න භාග්‍ය ධර්මයේ කියන එක අපිටත් තියෙනවා ඔය කියන භාග්‍යය. අපි කියනවා ඒකට වාසනාව කියලා. එක එක වචන කියනවා. එතකොට මේ එක එක වචන වලින් පද වලින් එක එක දේවල් වලින් මේ පෙන්නන්නේ නිර්වචනය කරන්නේ මොකද්ද මේ? අපේ පෙර ජීවිතවල අපි කරගත්ත කුසල ශක්තිය කියන එකයි. කුසල බලය කියන එකයි. ඒකේ උච්චතම අවස්ථාව තමයි බුද්ධත්වයේ කියලා කියන්නේ. එතනින් මෙයා අපි හැමෝටම තියෙනවා මේ භාග්‍යවන්ත භාවය. නමුත් ඒවා තීරණය වෙන්නේ මොකක් උඩද? අපි කරලා තියෙන කුසල ශක්තිය අනුව, කුසලය අනුව, ඒ ගැක් වෙලා තියෙන මේ බලය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවන්ත භාවය කියන එක මුළු මහත් ලෝකයාටම තියෙනවා. තිබුණාට ඒකේ විෂමතාවයක් තියෙනවා. මොකද විෂමතාවයේ තියෙන්නේ පුද්ගලයා විවිධාකාරයෙන් තමයි කුසල් කරලා තියෙන්නේ. සමහරුන්ගේ කුසලයේ බලවත්, සමහරුන්ගේ කුසලයේ දුර්වලයි. දැන් බල සම්පන්න අයගේ භාග්‍යවන්ත භාවය වැඩි. දුබලයින්ගේ භාග්‍යවන්ත භාවය අඩුයි කියන එකයි මේකෙන් පෙන්නන්නේ. එතකොට මම මේ කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ
සංසාරිකව වඩාගෙන ආපු කුසල බලවේගයේ තියෙන කෙනාට බුදුරජාණන් වහන්සේට වැඩියෙන්ම දේශනා කරන්න දෙයක් ඉතුරු කරන්නේ නැහැ. ඒගොල්ලෝ ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්නවා. දැන් බලන්න සාරිපුත්ත මහා මොග්ගල්ලාන ආදී මහා තෙරවරු. මොකද අතීත උදාහරණ කතා තමයි අපිට කියන්න තියෙන වර්තමාන කතා නැති නිසා. එතකොට මේ අතීතයේ හිටිය රහතන් වහන්සේලාගේ ජීවිත කතාවන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් සරියුත් හාමුදුරුවෝ සිටු කුලයක ඉපදිලා සිටුවරේ කියන්නේ මහා සම්භාවනීය ජීවිතයක් ගත කරපු කෙනෙක්. එයා බණහන් ආවනේ. අසජි හාමුදුරුවන්ගේ මුල් පද දෙක අහනකොට මොකද වුනේ? යේ ධම්මා හේතුප්පබවා කියනකොට සරියුත් මේ සාරිපුත්ත හාමුදුරුවෝ ධර්මයේ අවබෝධ කරගත්තා. එතකොට දැන් මේ අවුරුදු ගණන් මාස ගණන් ඊට පස්සේ දැන් අපි ගමු තව හාමුදුරුවෝ ඉඳලා තියෙනවා අවුරුදු 40 50 එක දිගට භාවනා කරලා තියෙනවා. නමුත් ධර්මය අවබෝධ කරගෙන තියෙන්නේ අර අන්තිම කාලේදී. දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ඔය වගේ සරියුත් හාමුදුරුවන්ට ඔය කියපු බණ ටික වගේ. මේ මුල් පද දෙක තුන අහනකොට ධර්මය අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලබනවා. එහෙනම් මේ කුසල බලය කියන එක අපේ ජීවිතේට එක පැත්තකින් නෙමෙයි පැති කීපයකින් අපේ ජීවිතේට වැදගත් වෙනවා බලපානවා. ඒ කුසල් වල බල සම්පන්න කුසල් වල එහෙම නැත්නම් බල සම්පන්න බලවත් කුසල් වල ඇතුලේ තියෙන අංග 8 වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා. ඉන් ප්‍රධාන වෙනවා මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය තිබුණොත් තමයි ඉතිරි මාර්ගාංග බල සම්පන්න වෙන්නේ. සම්මා දිට්ඨිය කියන එක දුර්වල වුණොත් එහෙම මොකද වෙන්නේ? ඉතිරි මාර්ගාංග දුර්වල වෙනවා. ඒකනේ දැන් මෙහෙම හිතන්න සම්මා දිට්ඨිය කියලා කිව්වහම ඔන්න සූත්‍ර දේශනාවල බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු දේශනාවක් මම ඔබට කිව්වා. ඒක ඔතනින් අවසාන වෙන්නේ නැහැ. තව ගොඩාක් දිගයි. තව ගොඩාක් කරුණු තියෙනවා. නමුත් දැන් මේක බොහොම සරල විදියට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරලා තියෙනවා. සම්මා දිට්ඨි කියලා කියන්නේ අභිධර්මයට අනුව ප්‍රඥා චෛතසිකයට. මොකටද? ප්‍රඥා චෛතසිකයට. ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද? අපි කියනවා ලෞකික වශයෙන්ුත් ලෝකෝත්තර වශයෙන්ුත් තිබිය යුතු දෙයක්. අපි එක එක විදිහට කියන මේකට කියනවා නුවණ කියනවා, ඥානය කියනවා, බුද්ධිය කියනවා, එක එක නම් කියනවා එක එක කෙනා. පැහැදිලිද මම කියන දේ? එතකොට මේ ප්‍රඥාව කියලා කියන්නේ යමක් පිළිබඳව ඒ දේහි තියෙනා වූ යථාර්ථ අවබෝධයට යථාර්ථය පිළිබඳව තියෙන අවබෝධ ඥානයට තමයි මේ කියන්නේ මොකක් කියලාද? ප්‍රඥා කියලා. ප්‍රඥාව කියලා. එතකොට ප්‍රඥාව බුදුහාමුදුරුවෝ ලෞකික ප්‍රඥා ලෝකෝත්තර ප්‍රඥා කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. ලෞකික ප්‍රඥාවේ ආරම්භය තමයි මම ඔය කිව්වේ මුලින්ම මොකද්ද? කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. මෙන්න මේක තමයි මේ බුද්ධ ශාසනයේ ආරම්භය. බුද්ධ ශාසනයේ නිර්වාණ මාර්ගයේ සුගති මාර්ගයේ ආරම්භය වුණ උතන. එහෙනම් අපිට මේ කුසලයයි මේ කුසල මූලයයි මේ අකුසලයයි මේ අකුසල මූලයයි කියන මෙන්න මේ අවබෝධය අපි හැමෝටම යන්තම් නෙමෙයි හොඳට තියෙන්න ඕනේ. හොඳට තියෙන්න ඕනේ. දැන් මම පොඩි මෙහෙම ඔබත් එක්ක මෙහෙම අහුවොත් එහෙම දැන් ඔබ කල්පනා කරලා බලන්න අපි අපේ ජීවිතයේ විවිධාකාරයේ පින්කම් කරනවානේ. විවිධ මාධ්‍යයේ පින්කම් කරනවා. ඔබ උදෑසන අවදි වෙච්ච මොහොතේ ඉඳලා රැ නිදා ගන්න ගිහිල්ලා නිින්දට යන වෙලාව එනකම් ඔබ කොච්චර කුසල් කරනවද?
ඔබ කොච්චර අකුසල් කරනවද? දැනුවත්ද? දන්නවද කොච්චර කුසල් තමන් අතින් සිද්ධ වෙනවද? කොච්චර අකුසල් තමන් අතින් සිද්ධ වෙනවද කියලා තමන් දැනුවත්ද? දැනුවත් නැහැනේ. මගේ අතින් කොච්චර පව්කම් සිද්ධ වෙනවද? කොච්චර පව් සිද්ධ වෙනවද? කොච්චර කුසල් සිද්ධ වෙනවද කියලා අපි දන්නවද? දන්නවද නැද්ද? දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. එතකොට අපි කුසල් කියලා දෙයක් අපි කරන්න ගන්නකොට දැන් අද මේ කරන පින්කම දිහා බලන්න. දැන් අපි විශේෂයෙන් මේ පින්කමට යොමු වුණා. දැන් මේ ගැන අවබෝධයක් තියෙනවා. නමුත් අර දිනපතා කරන තමන්ගේ අතින් සිදුවෙන අර සිදුවීම් ඒවා එක්ක කුසල් හෝ අකුසල් වෙන්නේ නැහැ. ඒ දෙකට අනිවාර්යයෙන්ම වැටෙනවා. එදිනෙදා කරන කියන දේවල් එක්කෝ කුසල් එක්කෝ අකුසල් ඔය දෙකෙන් එහා එකක් නැහැ ලෝකේ. තේරෙනවද මං කියන දේ? අපි දවස ගානේ කන බොන තැන ඉඳලා නින්දට යන අවස්ථාව එනකම් මේ කරන හැම එකක්ම එක්කෝ කුසල් එක්කෝ අකුසල්. මොකද විපාක ක්‍රියා නැහැ. ක්‍රියා උපදින්න නම් රහත් වෙන්න ඕනේ. ඒ විපාක ඔය වගේ ඉන්නේ නැහැ. අපි කරන කියන දේවල් අපේ සිත, කය, වචනය මේ තුන්දොර මුල් කරගෙන අපි යමක් හිතනවා නම්, අපි යමක් කියනවා නම්, අපි යමක් කරනවා නම් ඒ කරන හැම දෙයක්ම එක්කෝ කුසල් ගොඩට වැටෙනවා, එක්කෝ අකුසල් ගොඩට වැටෙනවා. එතකොට අපි මේ නිශ්ශබ්දව දවස ගෙවුවට අපිට මේ සසරෙන් ගැලවෙනවා, බේරෙනවා කියන එක ලේසි පහසු දෙයක් කියලා හිතෙනවද? මේක ලේසි නෑ. ඒක නිසා තමයි මේ මාර්ගයක් කොමනා කරන්නේ. ඒ මාර්ගයේ ඒක තමයි මුලින්ම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මෙන්න මේක හොඳට තියෙන්න ඕනේ. නිවැරදිව තියෙන්න ඕන. මොකද්ද? මේ කුසලය ගැන, කුසල මූලය ගැන, අකුසල මූලය ගැන. මුල් ගැන පැත්තකින් තියන්නකෝ. කුසල් අකුසල් ගැන හොඳ අවබෝධයක්, නිවැරදි අවබෝධයක්, ඥානයක් අපි හැමෝටම තියෙන්නට ඕනේ. පැහැදිලිද මම කියන දේ? එතකොට දවසක් ඇතුළතදී, එක දිනයක් ඇතුළතදී අපි අතින් මොනතරම් කුසල් සිද්ධ වෙනවද, අකුසල් සිද්ධ වෙනවද කියන එක අපි කාටවත් හරියට දැනුමක් අවබෝධයක් නැහැ. මේකේ තියෙන වැදගත් භයානක තත්ත්වය මොකක්ද? අපි දැනුවත්ව කරත් නොදැනුවත්ව කරත් ඔය දවස් 30 කරන ඔය සියලුම කුසල අකුසල කර්මයන්ගේ ප්‍රාමාණිකව යම්කිසි විපාක ශක්තියක් අනාගතයේදී අපිට අපි නොදැනුවත්ව කළත් ඔය විපාක ශක්තියක් අපිට ගෙවන්න විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒකයි මේකේ තියෙන භයානක තත්ත්වය. ඒවා අපි දැනුවත්ව කළත් නොදැනුවත්ව කළත් මේ වගේ මහා පරිමාණ මහා සාවද්‍ය අකුසල් නොවෙන්න පුළුවන්. නමුත් ඒ කියන කර්ම බලවේගය අපිට අනාගතයේදී අනිවාර්යයෙන්ම විපාක දීමේ ශක්තිය ඇතුව තමයි ඔය හැම එකක් මේ වෙලාවේ නිරුද්ධ වෙලා යන්නේ. ඒවා හැම එකක්ම නිරුද්ධ වෙන්නේ අනාගතයේදී විපාක දෙන්න ශක්තිය ඉතුරු කරලා. ඒක නිසා මේ වගේ විපාක අපිට අනාගතයේදී අනිවාර්යයෙන්ම විඳින්න සිද්ධ වෙනවා. ඉතින් මේ මම මේ කරුණ ඉදිරිපත් කරන්නේ මොකද? අපි නොදැනුවත්වම අපි අපේ චිත්ත අභ්‍යන්තරයේ මෙන්න මේ කියන කර්ම වේගයන් රැස් වෙනවා, තැම්පත් වෙනවා. අපි දැනුවත්ව කළා, නොදැනුවත්ව කළා. එතකොට කුසලයේ කියන එක නම් දැනුවත්ව කරොත් ඒකට අපි කියනවා ඥාන සම්ප්‍රයුක්ත කුසල් කියලා. ඒවා හරි වැදගත් වෙනවා. නමුත් අකුසලයක් කියලා දැනගෙන කරනවා නම් ඒ අකුසලයේ තියෙන බලය ටිකක් තුනී වෙනවා. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ කුසලයේ දැනගෙන කළොත් බලවත් වෙනවා, අකුසලයේ දැනගෙන කළොත් දුබල වෙනවා කියලා. ඒ කියන්නේ මේක පව්කමක් කියලා දැන පව් කරන්න කියන එක නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. මේක අකුසලයක් කියලා දැනගත්තොත් එහෙම දැනගෙන කරන වෙනවා නම් තමන්ගේ අතින් ඒකේ තියෙන අර මහා සාවද්‍ය භාවය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක බුදුහාමුදුරෝ උපමාවකින් මෙහෙම පෙන්නලා තියෙනවා. දැන් යකඩයක් රත් කරනවා. යකඩයක් රත් කරලා ටික වෙලාවක් ගියාම මේකේ
උඩින් පේන්නේ නැහැ මේක රත් කරලා කියලා. දැන් කෙනෙකුට අල්ලන්න දෙනවා. අල්ලන්න දුන්නාම මේක රත් වෙලා කියලා දැනගෙන අල්ලන එක්කෙනාගේද වැඩිපුර පිච්චෙන්නේ නොදැන අල්ලගෙන කෙනාගේද වැඩිපුර පිච්චෙන්නේ ඈ දැනගෙන අල්ලන එක්කෙනාගේද වැඩිපුර අත පිච්චෙන්නේ නොදැන අල්ලන එක්කෙනාගේද වැඩිපුර අත පිච්චෙන්නේ කොහොමද පිච්චෙනවා දැනගෙන අල්ලන කෙනා මේක තදින් අල්ලන්නේ නැහැ කොහොම හරි බේරෙන්නේ නැහැ මේකෙන් පිච්චෙනවා දන්නවනේ නොදැන අල්ලන කෙනා මේක තදින් මොකද කරන්නේ අල්ල ගත්ත ගමන් හොඳටම පිච්චෙනවා අන්න ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අකුසලයේ කියන එක නොදැන කරොත් පව්කමක් කියන එක මේක දන්නේ නැතුව කරොත් මේ දන්නේ නැති ඒ අකුසලයේ තියෙන බලය වැඩි ඒක ඉතින් මේ කියන සරල භාෂාවෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ප ဋ ාණේ. ඉතින් බොහොම ගැඹුරින් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ගැඹුර කියන එක අපිට දවසකදී හොයාගෙන යන්න පුළුවන් වෙයි. නමුත් අපි මේ දැනුවත් වීම මුලින් සිද්ධ වෙන්න එපාය. කුසලයේ කියන එකද බලවත් වුණොත් එහෙම. ඒ කියන්නේ කුසලයේ කියන එක දැනගෙන කළොත් එහෙම ඒ කුසලය බල සම්පන්න කුසලයක් වෙනවා. ඒ කුසල් වලට තමයි අපි කියන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් කියලා. එතකොට එතනක් කියවෙනවා මොකද්ද? ඥානය කියන එක. නේ? ප්‍රඥාව කියන එක. එතකොට අභිධර්මයේ සම්මා දිට්ඨි කියන මේ මාර්ගාංගය බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ ප්‍රඥා චෛතසිකය කියලා. එහෙනම් අපිට නුවණ තියෙන්න ඕනේ, ඥානය තියෙන්න ඕනේ. මොන ඥානයද? ලෝකෝත්තර ඥානය ඇති කරගන්න නම් අපිට මුලින් තියෙන්න ඕන මොන ඥානයද? ලෞකික ඥානය, ලෞකික නුවණ. ඒ ලෞකික ඥානය කියන එකේ ආරම්භය තමයි දැන් මම මේ කිව්වේ. මේ කුසල අකුසල් ගැන හොඳ අවබෝධයක් අපි හැමෝටම තියෙන්න ඕන. ඒක තමයි ආරම්භය. ඊගාවට මේ සම්මා දිට්ඨිය ගැන බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේම දේශනා කරපු ගැඹුරින් දේශනා කරපු අවස්ථාවක් තියෙනවා. මේ සූත්‍ර දේශනා මම ඔබට කියන්නේ ඔබට ඕනම වෙලාවකදී ඔය ත්‍රිපිටක පොත් හම්බ වුණොත් එහෙම පෙරලලා බලලා කියවලා මේවා දැනගන්න පුළුවන් නිසා. මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා චත්තාරීසක කියලා සූත්‍ර දේශනාවක්. මේ චත්තාරීසක කියන සූත්‍ර දේශනාවේ බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ක්‍රම 5කට විස්තර කරලා තියෙනවා. එක ක්‍රමයකට නෙමෙයි ක්‍රම කීයකටද? 5කට විස්තර කරලා තියෙනවා. එතකොට 8 5න් වැඩි වුණාම 40ක්. මේ 40 කියන එක තමයි චත්තාරීසක කියලා කියන්නේ. එතකොට මාර්ගාංග 40ක් ගැන විස්තර කරනවා. එතකොට මේ දේශනාවේ බුදුහාමුදුරුවෝ මේ සම්මා දිට්ඨි කියන එක විස්තර කරලා තියෙන්නේ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් මේ කියන්නේ සුගතිහා නිර්වාණ මාර්ගාංග වූ සම්මා දිට්ඨිය බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙන්නේ මෙහෙමයි. යම් ප්‍රඥාවක් ප්‍රඥා ඉන්ද්‍රියක් ප්‍රඥා බලයක් ධම්මවිචය සම්බුද්ධංගයක් තියෙනවා නම් මෙන්න මේකට කියනවා සම්මා දිට්ඨි කියලා. දැන් මෙහෙම කිව්වට මම දන්නවා තේරෙන්නේ නැහැ කියලා. ප්‍රඥාව කියන එක මේක ලෞකික දෙයක්. මේ ලෞකික දේ තමයි දියුණු වෙන ස්වභාවයෙන් දියුණු වෙන දෙයක් නෙමෙයි. ඒ නිකන් හිටියට හැදෙන දෙයක් නෙමෙයි. මේක භාවිතාවෙන් එහෙම නැත්නම් උවමනාවෙන් දියුණු කළ යුතු දෙයක්. පැහැදිලිද මම කියන දේ? දැන් මෙහෙම හිතන්නකෝ මම පොඩි සරල දෙයක් කියන්නම්. මම නිතර දෙවේලේ බණ කියනකොට මේ කාරණා මතක් කරනවා. කාටත් මම මේ දේවල් කියනවා. සමහරවිට හිතෙනවා ඇති නිතර දෙවේලේ මම කියන බණ අහන අය හාමුදුරුවෝ හැමදාම එකම දෙයක් කියනවා කියලා. එමෙ හිතුවට කමන්නේ මොකද මේක දැනුවත් වෙන්නෙම නැති නිසා මම කියනවා. දැන් බලන්න අපේ ජීවිතය ගත්තාම අපිට කිසි අඩුපාඩුවක් නැහැනේ අපේ ජීවිතේ. නේද? දැන් අපි අන්ධ වෙලාද, ගොළු වෙලාද, නේ? මන්ද බුද්ධික වෙලාද එහෙම අඩුපාඩු තියෙනවද අපිට? මේක ඒ අයට නිඳා කරනවා නෙමෙයි. එහෙම වෙලා තියෙනවද අපිට? එහෙම
එහෙම වෙලා නැති නිසා අපිට තීරණය කරන්න බැරිද අපි සංසාරේ මහා පින්බලයකින් ඇවිල්ලා තියෙන්නේ කියලා. ඈ අපි බුදුමාකාර කුසල බලවේගයකින් නෙමෙයිද මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතන්න බලන්න අර වගේ අඩුපාඩු තියෙන කට්ටිය එතකොට ඉපදිලා තියෙන මොන බලයකින්ද? කුසල බලයකින්ද අකුසල බලයකින්ද? අඩුපාඩු තියෙනවා. ඒගොල්ලෝ ඉපදිලා තියෙන කුසල විපාකකින්ද අකුසල විපාකකින්ද? කියන්න වැරදුනාට ගමන්නේ අර අඩුපාඩු සහිත පුද්ගලයෝ එයාට නිඳා කරනවා අපහාස කරනවා එහෙම නෙමෙයි මේ ලෝකේ යථාර්ථය. එතකොට මේ අඩුපාඩු සහිත අය ඉපදිලා තියෙන කුසල විපාකකින්ද අකුසල විපාකකින්ද? වැරදුනාට ගමන්නේ කියන්නේ. අපි දන්නවනේ අපි බණ අහන්න ඕනේ අකුසල විපාකකින් මම දැන් ඕක අහලා ඇති මං කියන හිතන්නේ බණ කියන තැන් 50ක 60ක ඒ ඔයගොල්ලෝට දොස් කියනවා එහෙම නෙමෙයි. ඔය හැම තැනම මට අහන්න ලැබුණේ මොකද්ද? අකුසල විපාක කියන්නේ. ඔන්න බලන්න අපේ අවබෝධය. කිසිම හේතුවක් නිසා මනුස්ස ලෝකේ මිනිසෙක් වෙලා උපදින්න බෑ අකුසල විපාකකින්. අකුසල විපාකයෙන් හැම වෙලේම උපදින්නේ සතර අපායේ. සතර අපායේ උපදින්නේ කිසිම හේතුවක් නිසා මිනිස්සෙක් වෙලා උපදින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් ඒ අයට අපිට වගේ නැතුව අර වගේ අඩුපාඩු ඇති උනේ ඇයි? කියන්න බලන්න ඇයි? මේකත් තේරුම් ගන්න එපායි. දැන් ඒගොල්ලොත් එහෙනම් කුසල විපාකයෙන් ඉපදිලා තියෙන්නේ. නමුත් අපිට වගේ නෑනේ. අපි ඒකට ගොඩක් දුර්වලතාවයක් තියෙනවා. එක්කෝ අන්ධයි, ගොළුයි, මන්ද බුද්ධිකයි තව අඩුපාඩු ස්වභාවයන් පෙන්වනවා. එතකොට ඒ අය ඒ විදිහට ඉපදුනේ අපි මේ විදිහට ඉපදුනේ එහෙනම් මොකද මේකට හේතුව? දැන් මේ අභිධර්මයේ උපතට අපි කියන්නේ ප්‍රතිසන්දිය කියලා. ප්‍රතිසන්දිය කියන්නේ නැවත භවයක ඉපදීම. චුති ප්‍රතිසන්දිය. එතකොට මේ ප්‍රතිසන්දිය කියන මේ උපතට බලපාපු යම් කුසල බලයක් තියෙනවා නම් කුසල විපාක සිතක් තියෙනවා නම් මේ විපාක සිතේ දුර්වලතාවය නිසා තමයි මේ වගේ උපත් ඇති වෙන්නේ. එහෙනම් මොකක් දුර්වල වෙලාද මේ? කුසලයේ දුර්වල වෙලා. කුසලයේ දුර්වල වෙලා මෙහෙම වෙලා තියෙන්නේ. එහෙනම් කුසලයක් දුර්වල වෙන්නේ කොහොමද? මේක මේ මුළු ලෝකෙම දැනගන්න ඕන දෙයක් නෙමෙයි. අපි දැන් මෙතනින් එහා තියෙන දේවල් තමයි කරන්න යන්නේ. මම ලෝකෙම දකින සමස්තයක් විදිහට දකින දෙයක් මම කියන්නේ. මේ ලොකුවට ලොකු දේවල් එහා තියෙන දේවල් කරන්න යන්නේ. නමුත් මේ මූලිකව මේ ඇති වෙන්න ඕන මේ සංකල්ප ටික අදහස් ටික මේවා නිවැරදි වෙලා නැහැ. ඒකනේ සම්මා දිට්ඨියේ ප්‍රශ්න තියෙනවා කිව්වේ මම. මේ අවබෝධයේ අඩුපාඩුකම් තියෙනවා කියලා කිව්වේ. මෙන්න බලන්න කර්ම විපාක ගැන අපි හරියට දන්නේ නැහැ. මේ ඕගොල්ලෝ දන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ සමස්තයක් විදිහට. බෞද්ධයින් අතර සමස්තයක් විදිහට. එහෙනම් කුසලයක් දුර්වල වෙන්නේ කොහොමද? කුසලයක් දුර්වලයි කියලා අපි හඳුනගන්නේ කොහොමද? දැන් අපි උයන පිහන ඒවා නම් අපිට කාලා කනකොට බොනකොට තේරෙනවා මේකට ලුණු අඩුයි, මේකට මිරිස් අඩුයි, මේකට තුන පහ අඩුයි කියලානේ. එහෙනම් මේකත් කරනකොටම තමයි දැනගන්න වෙන්නේ. එහෙනම් කරනකොට මෙන්න මේ ගති තියෙනවා නම් මේ කුසලයේ දුර්වලයි. මොනවාද තියෙන ගති? පාලි අවශ්‍ය නැහැ. මම කියනවා සිංහලෙන් ඔබට. මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරලා තියෙන්නේ මේ යම් කෙනෙක් කුසල් කරනකොට ඒ කුසලයේ තුල මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඒ කුසලය දුර්වල
ආවට ගියාවට කරනවා නම් කරන්නම් වාලේ කරනවා නම් කාටවත් ඕන නිසා කරනවා නම් උවමනාවෙන් කරන්නේ නැත්තම් ඔය කුසල් එක්කම මොනවද? දුර්වලයි. ඒවට අභිධර්මයේ කියන්නේ ද්වි හේතුක දුර්වල කුසල් කියලා. ද්වි හේතුක දුර්වල කුසලයට ලැබෙන්නේ අ හේතුක ප්‍රතිසන්දි. අන්න අ හේතුක ප්‍රතිසන්දි මොනවාද? අන්ධයි, ගොළුයි, මන්ද බුද්ධිකයි, අඩුපාඩු සහිතයි. එතකොට ඒ උපත ඇති උනේ මේ වෙන බාහිර ලෝකයේ තියෙන කෙනෙක්ගේ වරදින්ද? අම්මගේ තාත්තගේ වරදකින්ද? නෑ. එහෙනම් මේ ඇති වෙලා තියෙන්නේ ඒ උපදින්න ආපු සත්වයා උපදින්න උදව් කරපු කුසලයේ තියෙන දුර්වලතාවයක් නිසා. ඔය කියන දේ ඇති වෙලා තියෙන්නේ. මේක අපි මේ ධර්මයේ ගැඹුරට හොයාගෙන යන්නේ නැති නිසා අපේ ජීවිතේට ගොඩාක් දේවල් අහිමි වෙලා තියෙනවා කියන එක තමයි මම නම් හිතන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ මේ මාර්ග ප්‍රත්‍ය දේශනා කරලා තියෙනවා ප්‍රතිසන්දික්ෂණී විපාක අභ්‍යාකතාන මග්ගංගානේ සම්පයුක්ත ධම්මාන කන්දානං කටත්තාච රූපානං කම්මපච්චයේන පච්චයෝ කියලා. ඒ කියන්නේ ප්‍රතිසන්දිය ගන්න වෙලාවේදී ප්‍රතිසන්දිය කිව්වේ මොකටද? ප්‍රතිසන්දිය කිව්වේ සත්වයේ මුලින්ම අපි ගමු මනුස්ස ලෝකේ මව් කුසට බැස ගන්න වෙලාව. ඒකට කිව්වා ප්‍රතිසන්දිය කියලා. මෙන්න මේ ප්‍රතිසන්දි ක්ෂණයේදී විපාක අභ්‍යාකතාන විපාකදාය කියන්නේ මේ ප්‍රතිසන්දිය ගන්න මොකද්ද? කුසල හෝ අකුසල විපාකයක්. මුලින්ම මව කුසල බැහැගන්නේ මොකද්ද? කුසල විපාක සිතක් හෝ අකුසල විපාක සිතක්. දැන් මේ මනුස්ස අම්මලා විතරක් නෙමෙයි තිරිසන් ලෝකෙත් අම්මලා ඉන්නවනේ. දැන් මේ අම්මලාගේ කුසල බැහැගන්නේ එක්කෝ කුසල විපාක සිතක් එක්කෝ අකුසල විපාක සිතක්. මේ විපාක සිතෙන් මොකද කරන්නේ? මග්ගංගානේ කටත්තාච රූපානං. ඒ කියන්නේ මේ විපාක සිතෙන් උපද්දවනවා කර්මජ රූප. මේක වෙන විදිහයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. අර මව කුසල බැහැ ගන්නකොටම අර විපාක සිත ඒ විපාක සිතෙන් උපද්දවනවා රූප ටික. ඒ උපද්දවන රූපවලට කියවා කර්මජ රූප කියලා. ඒ කර්මජ රූප තමයි මේ දුර්වල වෙලා තියෙන්නේ. ඒ උපදින රූප මොනවාද? දැන් මේකත් දැනගන්න එපා. ඒ ප්‍රතිසන්දි ක්ෂණයේදී එහෙම නැත්නම් අර මව කුසට මුලින්ම පැමිණෙන අර විපාක සිත උපද්දවන රූප මොනවාද? ඒ රූප තමයි අපි කියනවා කාය දසක, භාව දසක, වස්තු දසක කියලා. මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ කියලා මම දන්නවා. මම කියලා දෙන්නම්. කාය දසක කියලා කියන්නේ මොකක්ද? මේ ශරීරය හැදෙන්න ඕනේ මූල බීජය පහළ වෙනවා. මේ රූපේ මේකේ උස, මහත, පාට, හැඩය, ඇස්වල හැඩය, කන්වල හැඩය, නහයේ හැඩය, දත් ගාන, දත්වල හැඩය, අතපයේ දිගපළල, නියපොතුවල හැඩය. ඔය එක්කෝම හට ගන්නවන මූල බීජය. මේ බීජයෙන් පිටපණින්නේ නැහැ. මේක ඉපද්දාවේ කවුද? අර මව කුසට බැහැගත්ත විපාක සිත මේක ඉපැද්දුවේ. ඒවට කිව්වා කර්මජ රූප කියලා. කර්මයෙන් මේක කරන්නේ. වෙන කවුරුවත් නෙමෙයි මේක කරන්නේ කර්මයෙන්. පැහැදිලිද මං කියන දේ? එතකොට අන්න එහෙනම් මේ ශරීරය හැදෙන්න ඕන මූල බීජය පහළ වුණා. යාගේ ශක්තිය, යාගේ ජවය ඒවා එක්කම අතනදී තීරණය වෙලා ඉවරයි. භාව දසක කියනවා. භාව දසක කියලා කියන්නේ එයා ස්ත්‍රීද පුරුෂද කියන එක මව කුසට බැහැ ගන්නකොටම තීරණය වෙලා ඉවරයි. ඒවට කියනවා භාව රූප කියලා. එහෙනම් එයා කාන්තාවක්ද පිරිමි කෙනෙක්ද කියලා හරි අපි දැන් අපේ තාක්ෂණයේ දියුණුවත් පස්සේනේ හොයාගන්නේ. මේ ඥානද පිරිමිද කියලා නේද? නමුත් බුදුහාමුදුරෝ දේශනා කරනවා යා ප්‍රතිසන්දිය ගන්නකොටම එයා ස්ත්‍රීද පුරුෂද කියන එක වෙන් වෙලා ඉවරයි. තීරණය වෙලා ඉවරයි.
ඊට පස්සේ වස්තු දසක කියලා කියන්නේ වස්තු රූප අපිට තියෙන වස්තු මොනවාද? අපිට තියෙන වස්තු හම්බ කරලා තියෙනවද? ඒවා නැති වෙනවා, මේවත් නැති වෙනවා. අපිට තියෙන වස්තු ටික තමයි ඇස් දෙක, කන් දෙක, මේ බාහිර අරමුණු ගන්න ආයතන ටික. ඇස් දෙක, කන් දෙක, නහය, දිව, කය, හදේ වස්තු රූපේ කියන මෙන්න මේ වස්තු රූප ටික. අන්න ඒ ටික හදලා තියෙන්නේ කවුද? එහෙනම් ඇස් දෙක පෙනෙන්න, දකින්න පුළුවන් විදිහට හදලා දුන්නේ කවුද? කර්මය. කන් දෙක ඇහෙන්න පුළුවන් විදිහට හදලා දුන්නේ කවුද? කර්මය. නහය ගඳ සුවඳ දැනෙන්න පුළුවන් විදිහට හදලා දුන්නේ කවුද? කර්මය. දිවට රස දැනෙන විදිහට දිව හදලා දුන්නේ කවුද? කර්මය. ගාවට ශරීරයේ ගෑවෙන දේවල් දැනෙන විදිහට කාය ප්‍රසාදේ හදලා දුන්නේ කවුද? කර්මය. ඊගාවට හදේ වස්තු රූපේ කියනවා මේ හෘදේ වස්තුව. ඒ හෘදේ වස්තුවමත් නෙමෙයි මෙතන. ඉතින් ඒක ගැන කියන්න ගියොත් තව සෑහෙන වෙලාවක් යන නිසා මම ඒක ගැන කතා කරන්නේ නැහැ. මේ කියන වස්තු රූප ටික අපිට ලබා දුන්නේ මොන විපාකයක්ද? කර්ම විපාකයක්. මේවට කියනවා කර්මජ රූප කියලා. කුසල අර විපාක සිත බලවත් නම් ඔය හට ගන්න රූප එක්කම මොකද වෙන්නේ? බලවත් වෙනවා. අර විපාක සිත දුර්වල වෙනකොට ඔය හටගත් රූප එක්කම මොකද වෙන්නේ? දුර්වල වෙනවා. එතකොට ඒක ඒ රූප හටගත්තට විශේෂයක් තියෙන්නේ මොකක්ද දන්නවද? මේ කර්මජ රූප මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න බෑ. අනිත් රූප જાති තුනම වෙනස් කරන්න පුළුවන්. අපේ ශරීරයේ තියෙනවනේ රූප જાති හතරක්. මොනවද? කම්ම, චිත්ත, ඍතු, ආහාර කියලා જાති හතරක රූප. මේ කර්මජ රූප වෙනස් කරන්න බෑ. ඉතිරි රූප තුනම වෙනස් කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ගන්නකො. දැන් අපේ ඔළුවේ තියෙන කොණ්ඩේ ඉදෙනවනේ. නේ? ඉදෙනවා අපි මොකද කරන්නේ? ඩයි කරනවා. නේ? ඔක. වෙදින් දොරු හිනා ලැජ්ජ වෙන්න දෙයක් නෙමෙයි. ඉතින් අපි කවුරුත් කරනවානේ. අපි නම් කරන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ කරනවානේ. දැන් ඩයි කරන්න ඇයි නැවත කරන්න වෙලා තියෙන්නේ? ඕක ජීවිතේටම එක සැරයක් කරලා ඉන්න තිබුණාද? එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑ. ආය අලුතෙන් කරන්න වෙනවා. මොකද? අර කරපු දේ පවතින්නේ නැති නිසානේ. ඇයි පවතින්නේ නැත්තේ? අර රූප જાති තුනටම බලපෑම් කරන්න පුළුවන් අපිට. මොන රූප වලද? කර්මජ රූප හැර, චිත්තජ රූප, ඍතුජ රූප, ආහාර රූප කියන මේ රූප જાති තුනම වෙනස් කරන්න පුළුවන්. ඒ තුන වෙනස් කරන්න පුළුවන්. නමුත් කර්මජ රූප වෙනස් කරන්න බැරි නිසා මොකද වෙන්නේ? ආයෙ තිබුණ තැනටම එනවා. ඔච්චර වෙනස් කරන්න හදුවත් ආයෙ තිබුණ තැනට එනවා. ඒක තමයි හැටි. මොකද කර්මජ රූප වෙනස් කරන්න බෑ. මොකද ප්‍රතිසන්දිය ගත්තේ කර්මජ රූප ආය මේ ජීවිතේ මොනම හේතුවක් නිසාවත් වෙනස් කරන්න බෑ. ඒක වෙනස් වෙන්නේ ඊගාව ප්‍රතිසන්දියත් එක්ක. පැහැදිලිද මං කියන දේ? ඒක නිසා මොකක් හරි ආබාධයක් වගේ ඇති වුණොත් එහෙම ඒක ඒ ආබාධය ඇති වෙන්නේ කර්මය නිසා නම් කර්මජ රූප වලටයි ආබාධය එන්නේ. අර ඉතිරි රූප වලට නෙමෙයි. තේරෙනවද මං කියන දේ? ඒ කර්මජ රූප වලට ආබාධයක් ඇති වුණොත් එහෙම ඒක ආයේ හදන්න බෑ. අනෙක් රූප වලට ආබාධයක් ඇති වුණොත් එහෙම ඒක හදන්න පුළුවන්. නිවැරදි කරන්න පුළුවන්. ඉතිරි රූප තුන නිවැරදි කරන්න පුළුවන්. කර්මජ රූප නිවැරදි කරන්න හදන්න බෑ. ඒක තමයි තියෙන විශේෂත්වය. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඊගාවට ඔන්න තියෙනවා වස්තු. ඊගාවට ජීවිතේන්ද්‍රිය රූපේ කියලා කියනවා. ජීවිතේන්ද්‍රිය රූපේ කියලා කියන්නේ අපේ ආයුෂ. අපේ ආයුෂ අපි එනකොටම තීරණය වෙලා ඉවරයි. ආයුෂ කියලා කියන්නේ ඔය ප්‍රතිසන්දි කියන මව් කුසක බැහැ ගන්න අවස්ථාවේදී ඉපදිච්ච රූපයන් කොච්චර කාලයක් පරම්පරාගතව තියෙනවාද කියන එක විතරයි. ඒකටයි අපි ආයුෂ කියලා කියන්නේ. මොකද අපේ මේ සිත කියන එක පහළ වෙන්නේ මේ අර කර්මජ රූප ඇසුරු කරගෙන.
කර්මයෙන් ඉපදිච්ච රූප ඇසුරු කරගෙන තමයි අපේ හිත පහළ වෙන්නේ. අර අනිත් තුන් දෙනා ඇසුරු කරගෙන නෙමෙයි. මේක තේරෙනවද නැද්ද මන් දන්නේ. දැන් අපේ ශරීරයේ මං කියවනේ කර්මය නිසා ඉපදිච්ච රූප પરම්පරාවක් තියෙනවා කියන්නේ. කර්ම විපාක බලෙන් අන්නේ කර්ම විපාක බලෙන් ඉපදිච්ච ඒ රූප પરම්පරාව ඇසුරු කරගෙන තමයි අපේ මේ සිත කියන එක හැම වෙලේම පහළ වෙන්නේ. සිත කොතනද තියෙන්නේ? සිතේ වාසස්ථානය කොතනද? දැන් හැම වෙලේම කරන්නේ හිතන එක නේද? හැම වෙලේම අපි කරන්නේ මොකද? කල්පනා කරනවා, හිතනවානේ. ඔය හිත කොතනද තියෙන්නේ? හිතුවද මොහොතකටවත් මේක කොතන තියෙනවද කියලා? හිත කොතනද තියෙන්නේ? නැද්ද එහෙම අදහසක්? හිතේ වාසස්ථානයේ මනෝවිද්‍යාඥයෝ කියනවා කොහේ කියලාද? මොලේ අසුරු කරගෙන. ඉතින් මනෝවිද්‍යාවත් එක්ක ගැටෙන්න ඕනේ අපි. ඒක පැත්තකින් තියමුකෝ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කොහේ තියෙනවා කියලාද? බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ හිතේ වාසස්ථානේ. හිත වැඩ කරන තැන් නම් 6ක් තියෙනවා. තැන් 6ක් තිබුණාට එයාගේ මහගෙදරක් තියෙනවනේ. දැන් අපිට තියෙනවනේ මහගයක්. ගෙවල් කීයක් තිබුණත් අපිට එක ගෙයක් තියෙනවා මහගේ කියනවා නේද? අන්නේ වගේ මෙයාගේ වාසස්ථානයක් තියෙනවා. ඒ වාසස්ථානය තමයි හදේ වස්තු රූපය කියලා කියන්නේ. හදේ වස්තු රූපය කියලා කියන්නේ අපේ හෘදේ වස්තුවටද? එහෙනම් මොකටද? හෘදේ වස්තුවට නෙමෙයිද? හෘදේ වස්තුවෙන් කරන වැඩක් තියෙනවා හැම වෙලෙම. මොකක්ද? හෘදේ වස්තුවෙන් හැම වෙලෙම මොකද කරන්නේ? අපිරිසිදු ලේ ගන්නවා, පිරිසිදු කරනවා, ආපහු ශරීරයට පොම්ප කරනවා. ඕක කරනවා නේද හැම වෙලෙම? ඔය වැඩේ කරනකොට ඔය හෘදේ වස්තුව ඇතුලේ අඩපතක් පමණ පිරිසිදු ලේ ටිකක් රැඳෙනවා. පතකින් කියන්නේ පිරිසිදු උපභාගයක් විතර පිරිසිදු ලේ ටිකක් රැඳෙනවා. අන්නේ පිරිසිදු ලේ ඇසුරු කරගෙන තමයි අපේ මනෝ ධාතු, මනෝ විඥාන ධාතු පහළ වෙන්නේ. එහෙනම් හිතේ වාසස්ථානය කොතනද? අන්න අර කියපු හදේ වස්තු රූපේ. හැබැයි හෘදේ වස්තුව නෙමෙයි. හෘදේ වස්තුව ආභ්‍යන්තරයේ තියෙන අර පිරිසිදු ලේ ටික. ඒකට අපි කියනවා හදේ වස්තු රූපේ කියලා. අන්නේ හදේ වස්තු රූපය අසුරු කරගෙන පහළ වෙන මේ මන ආයතනය තමයි ඇහැට යනවා ආපහු වෙනවා, කනට යනවා ආපහු වෙනවා, නහයට යනවා ආපහු වෙනවා, දිවට යනවා ආපහු වෙනවා. කොහෙට ගියත් යායි යනතන ඉන්නේ එක චිත්තක්ෂණයක් විතරයි. ආපහු වෙනවා මෙයාගේ මුල් වාසස්ථානය. ඔය විදිහට වැඩ කරන හිතක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මාර්ගාංග ගැන කතා කරන්න ගත්තොත් මේක පැය ගණන් වරු ගණන් කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් මම මෙතන අදහස් කරේ සියලුම මාර්ගාංග ගැන කතා කරන්න නෙමෙයි. ඔබ ගත්ත මේ පියවර හරිම වාසනාවන්තයි, සාර්ථකයි. ඇයි සාර්ථකයි කියන්නේ? දැන් විසිරලා හිටපු සමකාලීනව පිරිසක් නෙමෙයි එකතු වුනේ. නේ? දැන් පරණ යට ගියාවල් එහෙම මතක් වෙන්නේ නැද්ද? ඒ කාලේ ඉස්කෝලේ ගියේ ඒවා, ඉස්කෝලේ ගිහිල්ලා කරපු ඒවා, අර ඇලේ දොලේ පැනලා නාපු ඒවා, කඩවල වලින් හොරෙන් පාම් බලිස් කාපු ඒවා. ඒවා මතක් වෙන අයිටි ගම. ඉතින් යාළුවොත් එක්ක එකතු වුණාමනේ ඔය කරන්නේ. එක දවසක් මට මතකයි මම එතකොට මේ 6 වසරේ මම ගෙනිච්ච බෑග් එක. ඉතින් බෑග් එකේ හැමදාම සිප් එක කැඩිලා තියෙනවා. ඉතින් ඕක හැමදාම කවුරු හරි එක්ක ගඩොල් කැට භාගයක් දානවා, එක්ක කළු ගල් කෑල්ලක් දානවා. ඉතින් ඕකත් උස්සගෙන තමයි මම ගෙදර යන්නේ. ගෙදර ගියාම පොත් ටික අස් කරනකොට තමයි පේන්නේ මගේ බෑග් එකේ මොකක් හරි තියෙනවා කියලා. එක දවසක් කොහොම මේ මම දැන් යාළුවොත් එක්ක කතා කර පළතුරු කඩයක් ගාව හිටගෙන. ඉතින් මගක් දුරක් යනකොට මගේ බෑග් එක බරයි. බෑග් එක බරයි බලනකොට ලොකු අර ජම්බෝල ගෙඩියක් දාලා මගේ බෑග් එක ඇතුලේ. දැන් මේකත් අරගෙන තමයි මම මගට යනකම් ගිහලා තියෙන්නේ. ඊට පස්සේ මගේ පස්සෙන් ආපු
මට වැඩි හිටි ළමයි කියලා මොකද කරේ? අර බෑග් එකේ තිබ්බ ජම්බෝල ගෙඩිය ගත්තා. දැන් මූන් කරලා තියෙන වැඩේ බලන්නකො මගේ බෑග් එකට ජම්බෝල ගෙඩියක් දාලා. ඉතින් ඔය අපි ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ වෙච්ච දේවල්. ඉතින් ඔය සමහර මේ ඔය අපේ දිහා තියෙන ඔය කියලා කියන්නේ. මෙහි තියෙන්නේ මේ ඇලදොල කියලා අපි කියන්නේ. ඔයත් එක සැරයක් නාලා දවසක්ම දන ගාගෙන හිටියා ඉස්කෝලේ. ඒ වගේ රසවත් සිදුවීම් තියෙන ඉස්කෝලේ යන කාලේ. ඉතින් ඒ වගේ මේ සමකාලීනව එකතු වුණාම හිතන්න දේවල් ගොඩයි, කතා කරන්න දේවල් ගොඩයි වගේම ගොඩාක් දේවල් කරන්නත් පුළුවන්. ඒකේ ආරම්භය තමයි අද දවසේදී මේ ඔබ මුල පුරන්නට යෙදුනේ. ඉතින් මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මේ ආරම්භ කරපු මේ උතුම් සත්ක්‍රියාව ආගමික වශයෙන්, සමාජීය වශයෙන්, ශාස්ත්‍රීය වශයෙන් ඔබ යම් විදිහකට යම් අරමුණක් මුදුන්පත් කරගන්න මේ කටයුතු කරනවාද ඒ කරන හැම ක්‍රියාවක්ම හිතනවාටත් වඩා හොඳට සාර්ථක වේවා. ඔබගේ සියලුම ප්‍රයත්නයන් හිතනවාටත් වඩා හොඳට සාර්ථක වේවා. අනාගතයේදී මහා රටට, ජාතියට, ආගමට, සමාජයට වැඩදායක වටිනා කියන පින්කම්, වටිනා කියන කටයුතු සිද්ධ කරගන්නට ඔබ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, බලය, වාසනාව, නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒකේ ආරම්භක අවස්ථාව මේ 91 94 ඒ කාලේ උසස් පෙළ සාමාන්‍ය පෙළ හදාරපු ඒක සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයේ පෙනී සිටපු සමකාලීන හිත මිතුරන්. ඉතින් මෙතන මම දන්නේ නැති වුණාට විවිධ රැකියාවන් කරන නේ විවිධ නිලකල් දරන ඉතින් හැමෝම ඉන්නවා. දැන් හැමෝම එක්කම යාළුවනේ නේ හැමෝම එකම පන්තියකට ඉගෙන ගත්ත, දුක සැප එකට බෙදාගත්ත, සමාජයේ එකට ජීවත් වෙච්ච පිරිසක්. ඉතින් මොනතරම් වාසනාවක්ද බලන්නකො මෙතන වැඩිපුර ඉන්නේ ඒ අයනේ. ඉතින් හරිම සුන්දරයි, හරිම වාසනාවන්තයි, හරිම පින්බරයි. ඉතින් ධර්ම දේශනාව තව දුරටත් මම දේශනා කරන්න අදහස් කරන්නේ දැන් කාල වේලාවත් ගත වෙලා තියෙන නිසා හැම දිනාටම සුබ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරමින් ඔබ සියලු දෙනාටම ඒක ආරමුණක් තමයි පරලෝසපත් උන සමකාලීනයන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. මේ පරලෝකීය කසුන් සංක සෝමරත්න මහත්මයා, විපුල් බුද්ධික මහත්මාණන්, කසුප් චන්දිම මහත්මාණන්, ජනනී ප්‍රදීපිකා මහත්මිය, චන්දිමා සුදේශනී මහත්මිය, ඉන්ද්‍රාණී බද්දා ගුණවර්ධන සහ තවත් මිතුරියන් මේ පරලෝසපත් වන සියලුම මේ ආදී හිත මිතුරන් සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. ඒ වගේම දැනට රෝගීව පසු වෙන ජානකී කුමාරි මහත්මිය, නිරෝෂා මහත්මිය, ජයලාල් පතිරණ මහත්මයා, සනද්ද සිල්වා මහත්මාණන් සහ දැනට රෝගාතුරව සිටින ඒ සියලුම සමකාලීන හිත මිතුරන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මියගිය ගුරු භවතුන්, දෙමව්පියන්, ඥාතීන් ඇතුළු ඔබ හැමදෙනා නමින් පරලෝසපත් වන සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිද්ධ කිරීම. ඉතින් මේ සියලුම වැදගත් වටිනා කියන අරමුණු රාශියක් පෙරමුණේ තියාගෙන තමයි මේ වැඩ කටයුතු සිද්ධ කරන්නට මුල පුරන්නට යෙදුනේ. ඉතින් මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මෙහි දැන් දින ගානක තිස්සේ ඉඳලා වෙහෙස මහන්සි වෙන පින්නතුන් රාශියක් තියෙනවා. ඉතින් වෙනම නම් මතක් කරන්නේ නැහැ. මම පොදුවේ හැම දිනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. මේකේ බර උස්සගෙන යන පිරිසක් ඉන්නවා. වගකීම් දරාගෙන යන පිරිසක් ඉන්නවා. ඉතින් හැමෝම ඒ අනුව තමයි පෙළ ගැහිලා තියෙන්නේ. ඉතින් ඒ හැම දිනාටම සුබ ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. 91 සාමාන්‍ය පෙළ 94 උසස් පෙළ වශයෙන් මේ CWW කන්නංගර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වූ ඔබ හැම දිනාටම සහභාගී වූ පින්වන්ත මව්වරු, පියවරු හැම දිනාටම ඔබ සියලු දෙනාම මේ උතුම් පින්කමේ අනන්ත ආනිසංස බලෙන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඔබ හැම දිනාගේම සියලුම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා කාරණා
ප්‍රාර්ථනා සඵල වේවා. සියලු දුක් කරදර දුරු වේවා. නොසිතූ විපත්ති කරදර දුක් දුම්නස් රෝග පීඩා ආදී ඇති නොවේවා. ඔබ හැම දිනාටම වාසනාවන්ත පින්බර අනාගතයක් වේවා. සිතක් ශාන්තියක්ම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පරලෝසපත් වන කසොන් සංකසෝමරත්න මහත්මයා, විපුල් බුද්ධික මහත්මයා, කසොප් චන්දිම මහත්මයා, ජනනී ප්‍රදීපිකා මහත්මිය, චන්දිමා සුදේශනී මහත්මිය, ඉන්ද්‍රාණි භද්‍රා ගුණවර්ධන මහත්මිය ඇතුළු යම්තා ඔබගේ සමකාලීනයන් පරලෝසපත් වුණාද ඒ සියලුම දෙනාටමත් ඒ වගේම ඔබට ගුරුහරුකම් ලබා දුන් ඒ ගුරු මෑණිවරු, ගුරු පියවරු පරලෝසපත් වන යම්තා ඒ දෙගුරුන්ට, දෙමව්පියන් ඇතුළු සහෝදර සහෝදරාදීන්ට ඔබ හැමදෙනා නමින් පරලෝසපත් වන සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා. ඒ අයගේ භවගාමී ජීවිත සැපින් සැපයට, සුගතියෙන් සුගතියටම පත් වේවා. අවසනාමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා කවුරුන් සාදුකාරයක් පවත්වනවා. ඒ වගේම දැනට රෝගීව සිටින ජනනී ජානකී කුමාරී මහත්මිය, නිරෝෂා මහත්මිය, ජයලාල් පතිරණ මහත්මයා, සනත්ද සිල්වා මහත්මාණන් ඇතුළු ඔබගේ සමකාලීන ඒ සියලුම හිතමිතුරන්ගේ යම්තා අසනීපයෙන් පසු වෙන හිතමිතුරන් නැත්නම් ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ අයගේ කේශාන්තේ පටන් පාදාන්තයේ තෙක් වෙතට පවතින යම්තා හෘදගත, රුධිරගත, ආස්වාස ප්‍රස්වාසගත සකල ශරීරයේ පුරා බලපවත්වන යම්තා රෝග පීඩාවන් තියෙනවනම් ඒ සියලුම රෝග පීඩාවන් දුරින්ම දුරු වී යත්වා. නිදුක් නිරෝගී සුව දිගාසිරි සම්පත්තියම සැලසේවා. යහපතක් නොවේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම නාලෝ පටන් අකනිටා බඹලෝ තෙක් වාසය කරන පින් අනුමෝදන් වනු කැමැති ඔබ අපි හැමදෙනාගේම ඉෂ්ට දේවතාවෝ, ආරක්ෂක දේවතාවෝ, ස්ථාන අධිග්‍රහිත දේවතාවෝ, සංසාරගත ඥාති දේවතාවෝ, ඍෂිවරු, මුනිවරු, ස්වාමීන් වහන්සේලා, මතු බුදුබව ප්‍රාර්ථනා කරන බෝධිසත්ව දෙවිවරු, දෙවිවරුන්ට අධිපති සක්දේව රජතුමා, සතරවරම් දෙවියන් ඇතුළු අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය සියලුම දෙවි දේවතාවෝ අප විසින් කළ මේ උතුම් පින්කමේ අනන්තානිසංස බලය සතුටු සිතින් අනුමෝදන් වෙත්වා කියලා අපි ආශිර්වාද. යරණ සියල්ල සැකවින් ආරම්භයෙන් සඳහන් කරනු ලැබුවා. පින්වත් ස්වාමීන් වහන්සේ ධර්මදේශනයේ අනුතුරුව සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරමින්, ආශිර්වාද කරමින්, සෙත් ප්‍රාර්ථනා කරමින් නම් වශයෙන් මේ පින්කමේ ආරම්භු මතක් කරනු ලැබුවා. ඉතින් උන්වහන්සේගේ පුණ්‍යානුමෝදනාවෙන් අනුතුරුව අපි දහම් පඬුරු පූජා කිරීමෙන් අනුතුරුව තව සුළු කාර්යයක් ඉතුරු වී තිබෙනවා. ඒ තමයි මේ පින්කම සංවිධානය කිරීමේ සිතිවිලි පහළ වූ මොහොතේ පටන් අපි මේ පිළිබඳව සාකච්ඡා කරන්න පටන් ගත්තේ විශේෂයෙන්ම අපේ වාගීස්වරාරාමේ දායක කාරකත්වයේ දරන අපේ සහෝදරයන් දෙදෙනෙක් සිටිනවා. ශාන කිඳුරිල් අපේ සහෝදරයා, ඒ වගේම චමින්ද නිරෝෂ් ගල්පාය සහ අපේ සම්පත් අතුගෝරල කියන සහෝදරයන් දෙදෙනා සමග නායක මාහිමිපාණන් වහන්සේ අපි කිහිප දෙනෙක් ඇවිල්ලා බැහැදකලා උන්වහන්සේගේ අනුශාසනය, අවසරය සහ උන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වයේ මේ මහානීය පින්කම වෙනුවෙන් අපි දාමත්ම ගෞරවයෙන් යුක්තව දිනවරු ලැබුවා. ඉන් අනුතුරුව තමයි මහන්සේගේ යෝජනාව පරිදි අද මේ අගනා මහා ධර්ම දේශනාව ඉතාම ගැඹුරු ධර්ම දේශනයක් අපි ධර්ම පිටකයේ ප ဋ ාණ අතරින් ඒ විශේෂයෙන්ම සම්මා දිට්ඨි කේන්ද්‍ර කරගනිමින් තාම ගැඹුරු ධර්ම දේශනයක්. හැබැයි සියලු දෙනාටම ගෝචර වන, තේරෙන, ඉවසා ලිය හැකි පරිද්දෙන් තාම සරලව සිත් පසාරු කරගෙන යන ආකාරයට අපගේ අනුකම්පාවෙන් දේශනා කරනු ලැබූ පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ කල්යාණ මිත්‍ර නම කියන අවසරයි අලවත් පූජ්‍ය අලවත්ගොඩ මෛත්‍රී මූර්ති ස්වාමීන් වහන්සේට ඒ ධර්ම ශ්‍රවණය නිසා අප ජනිත කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තියන් අනුමෝදන් වේවා. උන්වහන්සේගේ ධර්මඥානය වඩා වර්ධනය වේවා. කරන්නා වූ මහා ශාසනික මෙහෙවර තව තවත් සංවර්ධනය වෙන්නට, වඩා වැඩියෙන් කරගන්නට උන්වහන්සේට ඒ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවා කියලා සාදු
සාදු කියලා අපි සිද්ධ වෙනවා ප්‍රාර්ථනා කරමු සාදු. ඒ වගේම නැවත වතාවක් නායක මාහිමිපාණන් වහන්සේට අපගේ ගුරු දේවෝත්තම නායක මාහිමිපාණන් වහන්සේට ඒ පුණ්‍ය ශක්තිය දෙවනුවත් අපි අනුමෝදන් කරමින් අපි දේශකයන්න් වහන්සේට නැවත වතාවක් පුතවේදීවේ වගේම පාදාභිවන්දනයෙන් යුක්තව අපේ ධර්ම දේශනාව හමාර කිරීම පිළිබඳව අපගේ ස්තුතිය සහ ගෞරවය වන්දනය මේ අවස්ථාවේ පුදට සිටිනවා. කෙටි දැනුම් දීමක් සියලු දෙනා වෙනුවෙන් තිබෙනවා. මොකද 94 කණ්ඩායම පැමිණ සියලු දෙනා වෙනුවෙන් රාත්‍රී ආහාරය සූදානම් කරලා තිබෙනවා. ඒ නිසා එය මුක්ති විඳලා පහසුවෙන් ප්‍රවේශමෙන් තමන්ගේ නිවෙස් කරා තමන්ගේ ආදරණීයයන් සමගින් යලිත් යන ලෙස මේ ධර්මය හොඳින් මෙනෙහි කරමින් තමන්ගේ ජීවිතය වඩා ආලෝකමත් කර ගැනීමට හේතුවක් කරගන්නට සියලු දෙනාටම හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා පෙරවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවේ වැඩසටහන මෙතනින්